හායි යාළුවනේ ඕගොල්ලොන්ව මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මං අද අරගෙන ආවේ room cleaning vlog එකක්. මට හිතුණා ඉතින් අලුත් අවුරුද්දත් ළඟ එන නිසා room එක පොඩ්ඩක් clean කරගන්න ඕනි කියලා. අපි බලමු ඉතින් මං කොහොමද room එක clean කරගන්නේ කියලා. චූටි මැණිකත් ඉතින් නැගිටලා තමයි ඉන්නේ. එයාවත් ওই විදිහට තියාගෙන මං ඉතින් ඉස්සර වෙලාම හදන්නේ එයාගේ ඇඳුම් ටික අස් කරගන්න තමයි. ඕක නම් ඉතින් කොච්චර අස් කරත් හැම වෙලේම හැඩි වෙලා තියෙන්නේ. මොකද ඉතින් එයාගේ ඇඳුම් හැම වෙලේම අපි ගන්නවා දානවා. ඒක නිසා මං ඉතින් ඕක ඔය විදිහට දැන් අතාගන්න තමයි හදන්නේ. එයාවත් ළඟින් තියාගෙන ඉස්සර වෙලාම ඉතින් මම ඒක ඔන්න ඔය විදිහට උඩට කරලා බැඳගෙන එයාට පුටිමක් දුන්නා. බල ඉන්නේ කියලා නැත්තම් ඉතින් එයා ඉන්නේ නැහැනේ කෑ ගහනවනේ. ඒක නිසා ඊට පස්සේ ඉතින් මං එයාගේ රෙදි කූඩේ ඔන්න ඔය විදිහට පිහ දාලා අරගෙන එයාගේ රෙදි ටික නමලා අපිට දාගත්තා. බෑ. ඔන්න ඉතින් මං එයාගේ රෙදි එක අස් කරලා ඉවරයි. රෙදි ටික නමලා එයාගේ රෙදි කූඩේට දාලා ඒක වහලා තිබ්බා. ඊට පස්සේ මං මේ හදන්නේ රෙදි කූඩේ තියෙන පොඩි පොඩි බඩු වගේක් තියෙනවා ඔන්න උතන මේසෙ උඩ මං දැන් හදන්නේ ඒක අස් කරගන්න තමයි. ඔන්න ඔය විදිහට මං ඉස්සර වෙලාම ඒකේ තිබ්බ බඩු ටික අයින් කරගත්තා. ඔන්න ඉතින් මං මේ විදිහට වැඩ ටික කරන අතරේ අපේ චූටි මැණිකටත් දැන් දොයි ගිහිල්ලා තමයි ඉන්නේ. මං ඉතින් එයාව තොටිල්ලට දාගත්තා. ඔන්න ඉතින් එයාගේ දොයි ගිහිල්ලා දැන් එයාව තොටිල්ලට දාලා එයාට මෙට් ටික දාලා මං දැන් ආයෙත් හදන්නේ එයා දොයි අතරේ කඳුළු ඉතුරු ටික කරගන්න. ඔන්න ඉතින් මං ඊට පස්සේ එතන තිබ්බ පොඩි මකුළු දැල් වගේක් ටික කඩාගත්තා. ලොකුවට නම් මකුළු දැල් නැහැ. මොකද ඉතින් චූටි බබෙක් ඉන්න තැන නිසා මං හැම වෙලේම පිරිසිදුව තමයි තියාගන්නේ රූම් එක. ඔන්න ඔය විදිහකින් එතන තිබ්බ පුංචි මල් වගේක් ගැලවිලා තිබ්බා. මං ඒ ටික ආයෙත් ඒ විදිහට අලව ගත්තා. ඊට පස්සේ මං හදන්නේ එතන අතු ගා ගන්න. ඊට පස්සේ ඉතින් මං අස් කරගත්ත මේස උඩින් එයාගේ ඇඳුම් එක තියලා ඊට පස්සේ මම හදාගත්ත පොඩි රැක් එකක්. ඒක අලුතෙන් තමයි ගත්තේ. මට හිතුණා ඒක හොඳයි පොඩි කෙනාගේ සෙල්ලම් බඩු ක්‍රීම් පවුඩර් වගේ දේවල් තියන්න කියලා. ඊට පස්සේ ඉතින් මං ඒක ওই විදිහට හදාගත්තා. ඊට පස්සේ ඉතින් මං ඒක ওই විදිහට හදාගෙන ඉතින් මේසෙ උඩින් තියලා බැලුවා ඒක එතනට ගැලපෙනවා කියලා. ඒක අවුලක් නැහැ වගේ. මං ඒක සෙට් වෙන තැනක් හිටන් බලලා ඊට පස්සේ ওই විදිහට ඒක තියාගත්තා. ඊට පස්සේ ඉතින් මං ওই විදිහට ඒක සෙට් වෙන තැනක් බලලා ඒක තියාගෙන මගේ ක්‍රීම් බබාගේ ක්‍රීම් පවුඩර් වගේ පොඩි දේවල් බෙහෙත් එයාගේ සෙල්ලම් ටික ওই විදිහට ඒකට අත් කරගත්තා. ඇත්තට මේක එතනට ගැලපෙනවා. ඒක එතනට ලස්සනට තිබුණා. ඊට පස්සේ ඉතින් මං ඒක එහෙම තියලා ඇඳුම් වැට අස් කරගන්න තමයි හදන්නේ. ඉස්සර වෙලාම ඉතින් ඇඳුම් වැටේ තිබ්බ රෙදි සේරම ටික මම ඇඳුම් වැටෙන් අයින් කරගත්තා.
ඊට පස්සේ ඉතින් මං ආයෙ ඇඳුම් ඇටට දාන ටික වෙනමම අයින් කරලා අල්මාරියට දාන අපේ අලුත් ඇඳුම් වගේක් තිබුණා එතන. ඒ ටික මං ওই විදිහට නමලා අල්මාරියට දාගත්තා. ඊට පස්සේ ඉතින් මං ඇඳුම් වැට අයින් කරලා එතන අතු ගාලා දාලා ඇඳුම් වටේ මකුළු දැල් තිබ්බා චුට්ටක් ඒ ටිකත් පිහලා දාලා යට තිබ්බ දේවලුත් අස් කරලා පිහ දාලා මගේ ඇඳුම් ටික ආයෙත් මං ඇඳුම් වලට ඔය විදිහට ගත්තා. ඊට පස්සේ ඉතින් මං ඇඳුම් වලට ඒ විදිහට ඉරිදි ටික දාලා අද ගාවට තමයි ආවේ. දැල් ටිකත් කඩලා දාලා ඇඳ අස් කර ගත්තා. Tuti Monikey. हाँ वीडियो එකක් ගන්න. ඔන්න ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න.